Tapi ada challenge kan itu किसी में देख के ना दान Open way. तो आयुवन Abang. itu saat YouTube channel लेकर Ini ini lagi. pasien මේකනේ Victory. ලොකු ගස් සින්දයක් කිවෙන්නේ නැහැ. කරන් තමයි ප්‍රයෝජනේ වැඩි කියලා හිතෙනවා. පාට වාරේ නම් තිත්තට දෙවාරේ අත කකුල් බඳින සීන් නැද දන්නේ ඕන දන්නේ නැහැ වැඩක් කරන්න මේ අපි කියලා දෙන්න ඕන කැම්පස් එකේ වැඩක් නැහැ මේ පොඩක් අක්ක let's go දී සෙට් එක. low budget අතක මා වෙවුන ඒ කියලා යා ගෑලාවත් නැහැ. නහර ගෙව පෙන්න මේ. නහර කපලා. yo guys ඉතින් මෙන්න yo ආයිබෝන් Abang. ඉතින් සාදරෙන් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට Ini ඉතින් lagi. මගේ කිව්වට ඉතින් දැන් අපි 4 දිනක්ගේ වැඩක් තමයි මෙතන. අද අපි කරන්න යන challenge vlog එකක්. ඉතින් මේ අපේ 4 වෙනි වීඩියෝ එක. ඉතින් මේ challenge create කරන්නේ ඉතින් අපි දෙන්නෙන් කවුරුත් නෙමෙයි. දැන් සාමාන්‍ය දරුවෝ දැන් මම challenge එකක් මේ challenge එකක් හැදුවට පස්සේ දැන් මුට සාධාරණ කෙනෙක් නෝ එතකොට මට සාධාරණ වෙන්න පුළුවන්. දන්සල් වීඩියෝ එක දැක්කනේ දක්වලා දෙන්නේ. ඒ දෙන්න තමයි මේ challenge ටික අපේ create කරගෙන යන්නේ. Victory. Victory. ලොකු ගස්. හරි. අපි කලිනුත් දැම්මා රාමෙන් challenge එකක් එකත් ඔයාලට බැලුව ඇති. පිට්නේද? ඒක මූදිනේ අද මන් දිනනවා. ඒ සුවර කරන්න බැරි අද challenge එක ඇත්තම කිසිම දෙයක් ගැන දන්නේ නැහැ. ඉතින් අපිට මේ බඩු ටිකක් දීලා තියෙනවා. Open way. ඒ කියන්නේ මම පැටික් ගන්න ඊට පස්සේ ඒ කොලයක් අපේ ෆෝන් එකේ තව වතුර බෝතල් ඒ වගේ එයාගේ ගලක් දේවල් තියෙනවා. රවුන්ඩ් 5ක් 6ක් තියෙනවා. රවුන්ඩ් එකට බලමු මොකද වෙන්නේ කියලා. එහෙනම් සෙට් වෙමු. ඉතින් යන්නේ ඇතුළට ගියා අරන් එන්න මොනාරි බලමු මොකද වෙන්නේ. නාගෙන ඉන්න. අම්මට අත කකුල් බඳින සීන් නැද දන්නේ තියෙන්නේ. What the fuck? හරි සෙලෝ ටේප් මොකටද කියන්නේ? What the fuck? මේ ජරද මේ මහපට මේ උදේ මේ බලන්න මහපට ඇඟිලි දෙක වැහෙන්න හොතටම ගහලා තින්නේ මේ අත්තන දිගාරින්න බෑ මේ අමුතු කොළපාට ටේප් එකෙන් ගෙවුවේ මේ ඉතින් මට හිතෙන්නේ නයිජීරියාවෙන් ගෙනාවේ නයිජීරියා. ඒක මෙතන අපේ සීයා ඉන්නේ නේ. යෝ දැන් මම ගියා ඒකට. වැඩි කතා ඕනේ නැහැ පළවෙනි රවුන්ඩ් එක සෙට් වෙනවා let's go දී සෙට් එක. ෆස්ට් රවුන්ඩ් එක පොලේකුයි පෑනක දුන්නා ඉතින් මට තියෙන්නේ මගේ නම ලියන්න මුට තියෙන්නේ මගේ නම. මගේ නම ලියන්න ඉතින් මේ අකුරු 6ක නමක් තමයි තියෙන්නේ අකුරු 6ක පෑන තියන්න බිමි 1 2 3 පටන් ගමු ඉවරයි ටාපිරි පොඩ්ඩයි ඉව මම තාම අදින්න. හරි. ඉවරයි ඉතින් මේ කොපෙන්න ඕනේ නෑ ඉතින් මේ තියෙන්නේ හංසක හරි. හංසක ඔයාලට තේරුම් ගන්න පුළුවන් ඇති මට අවුල නැහැ බෑ. සසිදු පළවෙනි රවුන්ඩ් එක මේ පැත්තෙන් හරි මේ පැත්තෙන් හරි මගේ පොයින්ට් එක වැටේ බලන්න අපේ ෆෝන් එක තියෙනවා තමන්ගේ ෆෝන් එක තමන්ට හම්බෙලා තියෙන්නේ වෙන්න මාර 16 20 හරිද? එකේ ලොක් එක ගන්න අමාරුයි නේ ඒකනේ. හරි මේ අපේ තව කැමරාව මේ මෙතන උඩින් වැටෙනවා මේ ඒකෙන් ඔයාලට දර්ශන එක්ක කොටුවට හෝ නැත්නම් ඒක ෆුල් ස්ක්‍රීන් බලා ගන්න පුළුවන් මේ රවුන්ඩ් දෙක 1 2 3 හරි. එරුණා වරෙන් ටක් කරලා වරෙන්. ගැහුවා පොඩ්ඩයි මම. යෝ ගයිස් ඉතින් රවුන්ඩ් දෙකම මම වින් කරා තුන වගේ. මේ රවුන්ඩ් 3 Three. blue 3 හරිද ඉතින් අපිට අර නම ලියපු කොලියම තමයි තියෙන්නේ low budget ඒක වෙනම කතාවක් අපිට සල්ලි නෑ ඉතින් ඇත්ත මා වෙවුලන හේතුව දන්නේ නැහැ වෙවුලනවා ඒ කියන්නේ අර පොඩ්ඩක් අර අමුතු මේ එකක් ඇඟට වෙලා තියෙන ඉතින් මේ කැමරාවේ අපේ වෙන විදිය තියෙන ඉතින් මේකේ රවම කපල මූණ හදන්න පුළුවන් මූණ හදලා රවම කපන්න පුළුවන් let's go පටන් ගමු මොන
මම තිරසන් වැඩ සතුවේ. අප්පට මේ මොකද්ද මම මේ ආවේ? ඒ මං යන්න FPS ඒ මම රවුමත් හොඳයි බා. ඒක පොඩ්ඩක් අපේ ජඩ් බෝඩ් එකට දීලා බලන්න ඕනේ. හැබැයි ඉතින් මේක මගේ පොඩ ලස්සනයි. ඒ මුගේ මේක රවුම් නෑනේ බා. ඒකට මම තමයි රවුම් නැතුණාට ඒක ලස්සනයි පොඩ්ඩක් මේක කම්පයර් කරලා බලන්න. මේක මෙතන කියන්නේ මගේ පොඩි ලස්සනක් තියෙනවා පොඩ්ඩක් කම්පයර් කරලා බලන්න. රවුම්. හරි. බෑ අපේ ගෙඩියක් එනවා කියන්නේ. ඊක මගේ ඉතින් මේක ඇස් දෙකක් දැන් ගිහිල්ලා. බයිලා ගන්න බයි ඒක මම දිනු. බලන්න මගේ රවුම් විමාන දෘෂ්ටියෙන් යනවා තියෙන්නේ. ඒක ඉතින් මම පරාදේ. ඇත්තටම මගේ පොයින්ට් මෙහෙන් වැටේ මෙයාගේ පොයින්ට් මෙහෙන් වැටේ මෙයාගේ එකයි මගේ දෙකයි. හරි. දෙක එක තමයි දවසක 3 වෙන්නේ. මොකද වෙන්නේ? round 4 එකට මේක ගානට දාන්න ඕන. හරිද? දාලා කකුලට දාන්න ඕන. කකුල දාන්නේ වීඩියෝ ගන්න. හරි ඒක වීඩියෝ කරේ. ඉතින් කකුලට දාලා ලේසර් ගැට ගන්නත් ඕන. ඉතින් අනේ ඔය තියාඹා පොඩ්ඩක් පැත්තකින්. ඉතින් අපි පටන් ගමු. පටන් ගමු. යෝ යාළුවනේ එන අපි පටන් ගමු වැඩි කියවන්න දෙයක්වත් නැහැ. යෝ යාළුවනේ එන පටන් ගමු. පහේලෝ ඇයි? මම මේක කරන්න දන්නවද බා? ඒක තමයි ප්‍රශ්නේ. මේ බින්නේ උබා ගන්න නේද? ඇස් දෝපල දෙන්නද? අනේ ඉන්නෙත් නෑ නේ බා. ඉවරයි. මත් ඉවරයි. යෝ 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 ඒ මාසික් ගක් ගන්න මෙන්න මේක තිබ්බනේ ඒතකොට කියලා. නැත්තම් තාම කුඹු වීමක් කරා. පොඩ්ඩක් කැමරාව ළඟට ගිහින් බලමු හරිද කියලා දාලා තියෙනවා. හරියකෝ. මොනවයි තාක්ෂණේ? මේ වන්දාපේ යාළුවනේ මේ මොකද අඩෝ වැරදි නෑ. හරිත් නෑ. ඉස්සන් ගර්ල්ස් ඉතින් මම මේක මේ මම කලින් එක දිනුව දැක්කනේ මගේ හැකියාව ඉතින් මේක මේ ෂර්ට් එකේ බොත්තම් ටික ඔක්කොම දාලා තියෙන බොත්තම් 7ක් තියෙනවා. තින් සිතේ රිදුනා රත් රයිට්. මම ඔයාලට තව දෙයක් කියන්න තියෙනවා. හරිද? තාම මම දිනුවට මම මේ පම්පෝරි ගහනව නෙවෙයි. මතකද ඔයා මේ මතකද ඔයාලට මාවර නාවන වීඩියෝ එකේ ඔයා ඊළඟ සැරේජ් එක පෙරදුවොත් මේ වගේ 10ක් නානවා. 10ක්. 10. යා අර මේ අයිස් 10ක් මගේ චැලෙන්ජ් එකේ පෙරදුන සිදු නැත්තේ මල්ලි දෝනි කතා කරා. ඒක දැන් අයිස් 10ක් කීර අයිස් 10ක් ඉතින් ඇත්ත කතා කරගම මම අයිස් නාවන්නේ නැහැ ඊට අමාරු දෙයක් මන් දෙනවා අනිවාර්යයෙන් අපි බලමු හරිද මේ තාම හිතනවා හරිද මේ ඉතින් අපි රවුන්ඩ් එක තව දෙකයි තියෙන්නේ. ඉතින් මම මේක දිනුවොත් මට අවුලක් නැහැ. මට මේක තව එකක් දිනුවොත් මට අවුලක් නැහැ. මම කොහොමද දිනු? මේක විස්තර ටික තියෙන්නේ බොත්තම් ටික සම්පූර්ණ ගලවලා ගලවපු බොත්තම් ටික අපේ ෂර්ට් එක ඇඳගෙන මේ ඒ බොත්තම් ටික දාන්නත් ඕනේ. ඉතින් මේ අත් දෙක මුකුත් නැහැ. ඉතින් තව එක දෙයක් තියෙනවා. මුගේ ෂර්ට් එක ඇත්ත කතා කිව්වා අතෙන් මුගේ නාවේ අත් දිග ෂර්ට් එකයි අත් කොට ෂර්ට් එකයි. ඉතින් මම පැන්න ගම අත් කොට ෂර්ට් එක වාරගත්තා. මම තිරසන් වැඩ හැබැයි ඒ සහගාන අපරාධ. හරි. එන යාළුවනේ මම තිරසන් වැඩ උරුමට දියා. round 5 පටන් ගමු. ඉතින් යාළුවනේ මේ අක්කර දෙන්න පට්ට හොඳ වැඩි. හරිද? මේ මෙයාලා දැන් මුගේ අත් කොට මගේ කොටයි මුගේ දිගයි කියලා ගියා දැන් කොට ෂර්ට් එක ගේන්න. හරිද? ඒක අත් කොට ෂර්ට් එක. මේ කමක් නැහැ මේ. මේක බලන්න. මුගේ එතනත් බොරුව තියෙන්නේ. බොත්තමක් ගලවලා එන්න වෙන්න. මේ මෙතන බොත්තමක් ගලවලා දැක්කද? ඒ හොරවැඩ කරන්න ඕනේ නැහැ නේ අපි මෙතන. මේක ගෙනාවා මෙයා මේ ගලවන්න කියලා. කතාව තියෙන්නේ මේක පට්ට හිරයි මේ බොත්තම පට්ටයි තදයි ගලවන්න බෑ. ඉතින් මේ ඌ ආයෙත් දීලා කරගත්තා. ඉතින් අපිට ඒක සාධාරණ නැහැ. මොකද යා තෝරගත්තා අපි එකක් දීලා යා තෝරගත්තා කරන්න දෙයක් නැහැ. ඉතින් මේ යෝ ඇගිලි දිලා කතා කිව්වොත් මේ round 5 ඔව් 5 හරිද? ඉතින් මේ subscribe කරන දේ කට්ටිය subscribe කරන් like එකක් දාලා තියන්න channel එකට. මේ වැඩි කතාව නම් පටන් ගමු එහෙනම්. වන් මේ වයි ඉස්සෙල්ලා අක්කේ මේ බොත්තම දානවා නේද? දැන් අපි පටන් ගමු.
ෂර්ට් එක වරෙන්. Kita betul betul mangan, betul makan ya. Nih, udah betul anu ya. දෙතරනේ මගේ. අන්දිනෝ. වැඩ තියෙන දාලා තියෙනවා. ආයෙත් තව එකක් තියෙනවා. අරේ ෆිට්. ඉතින් යාළුවේ අදින්න එකෙන් පිට්. උඩ හાર્ට් එක වෙනනේ. පිට්. ඊයත් දෙකක් පාන. ඒ ගලවන්න මට ලේසි මේ දාන්න බෑ බං. මේක මේව කරලා එක උගුරක් බොන්න ඕන. එක මේව ගල්ලා නේ බං ඇරලා. ඇරලා එක උගුරක් බොන්න ඕන. එක උගුරයි බීලා හැම තියන්න ඕනේ. ඒක තමයි චැලෙන්ජ් එක. ආයි වහන්නත් ඕන. පටන් ගමු. උඩ දම එක ඇරෙන්නේ. අයියා අක්කර ගන්න එන්නෝ. අන්දිනෝ. ඒක බෑ ගන්න. yes. ඉතින් ඇයි ඔබ වට ගන්න කිව්වද? I am a win. ඉතින් ඩ්‍රෝ වුණා වල දැක්කේ වතුර බෝතලේ වගේ මුඩි වැඩිච්ච හින්දා පොඩි කේස් එකක් ගැනත් ඒකෙන් තියෙනවා. මේ ඉතින් 3:03යි. ඒක තමයි කිව්ව අඩ අඩින් නැතුව වැඩේ කොට දාගෙන මම රිස්සර් පොඩ්ඩක් මූඩ් ගාලා හිටියනේ. දැක්කනේ. එනර්ජිය පොඩ්ඩක් ගැම්මක් ආවනේ. අක්ක තරදෙන එක. තෝදින පම් මරනවා හරිද? ඉතින් අන්තිම චැලෙන්ජ් එකනේ ෆයිනල්. 3:03 ඉන්නේ. දෙපැත්තෙන් මේ පිළිවෙල. මැදි ඉලක්කය දෙන්නේ. ඉතින් මේක කඩලා කන්න ඕන. කඩලා ඉස්සරේ කන්න ඕන. කෑවට පස්සේ හරි. හරි? ඊට වෙලා තියෙන්නේ guys. මෙල්ල කන්න මේ වේවුලන කියනදී. ඊට මාව කියන්නේ උත්තර වේවුලන්නේ නැහැ මට මොකක් හරි දෙයක් ඇත්තම මොකක් හරි දෙයක් ගන්න ගියාම මාව වේවුලන්න ගන්න තාරිය මොකක් හරි ගන්න ගියා වේවුලන්න ගන්න. එහෙනම් අපි පටන් ගමු. Yo. ඉවරයි. 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 Yo. යෝ. මම මොකද? මේ මම. මම මම ඔබ පෙරදුවා. මම පෙරදුනා. මම දිරුවා. හරි. හරි. මම දිරුවා. මෙයා මම මෙහෙම හරිද මම ඔයාලට වීඩියෝ එක ඇල්ලලා දාලා දෙන්න ඕන මතක වීඩියෝ එක. ඉතින් ඇත්තටම මේ ඇඟිලි දෙක නම් ඇඟිලි දෙක පට්ටි දෙක විතර අපි දැන් ගලවමු. ගලවන එක චැලෙන්ජ් එක. බුදු අම්මෝ එක පට්ටේ දෙරියදටවා. යෝ. මේ බාරක් දිනවා. ආයි හම්බුණා. මේවා යාළුවනේ මේ අර ගොඩක් කියලා නැති වුණාට ඒක අර මේක තද වෙලා තියෙද්දි පට්ටේට අත රිදෙනවා. ඔයාලා ඒක දන්නේ නැහැ. ඒක දුක දන්න කරන්න ඕනේ. ඉතින් ඔයාලත් මේ යාළු සෙට් එක තමයි මේ කළා බලන්න වාත. දැන් ඔයාලා හිතන්නකො නිකන් අර දැන් අත ඇඟිලි නැති. දැන් අර මම මේ ළඟින් දැක්ක බයිසිකල් එකකින් වැරලා මේ ඇඟිල්ලයි මේ ඇඟිල්ල මෙතනින්ම නැති වෙලා කැඩිලා. කැපිලා කියන්නේ ඒ වගේ මිනිසුන්ට කොච්චර අමාරුවක් ඇද්ද කියන්නේ පෑනක් අල්ලන්න දැන් අපි දැන් කන්න ගියත් පට්ට අමාරුයිනේ. වතුර බෝතලේ බොන්න කොච්චර අමාරුවක් වුණාද ඉතින් ඒ වගේ තමයි මේ කාටවත් hina වෙන්න එපා මම නම් කියන්නේ අපි ආතල්යකට දැන් අපි ආතල්යකට කරන එක නිසා අර මනුස්සයට ඇද ඇති ජීවිතේ hina වෙන්න තියාගන්න එපා ඒක පව් ඉතින් Tamanටත් ඕන දවසක ඕන දෙයක් වෙන්න පුළුවන් ඉතින් මේ ලොග් එක තාම ඉවර නෑ ඉවර කරන්නෙම නෑ මෙයාට සුප්පීඩේ ආයක දෙන අදම තමයි දෙන්නේ ආයේ මේ හිතුවත් එක්කද අර ඇත්තටම මට අද තමයි උණ හොඳ උනේ හරිද උණ හොඳ උනේ අද උදේ පැන්ඩෝ දුවනස ටිකක් ගාඩු උනේ ඇත්තටම තිබ්බා තමයි තාමත් ඉන්තිසාව විතර කටහඬ පොඩ්ඩක් අමුතු වෙන්නේ ඈ මම හරියට එහෙම දැහැගිටම let's go ඉතින් පෙරදුනා අපි මෙයාව ලයර හැක්තර අන්දනවා ඒ කියන්නේ අතර දන හිටින නාම ඒ කියන්නේ මෙයාව ගැල්ලෙකට තියන අන්දලා හොඳට මේකප් කරලා ඒ කියන්නේ සුප්‍රියටම හදනවා මම කිව්වා වාට මම රාත්‍ර ගන්න එක මම ලෙඩ වෙලා හිටියා මම දන්නේ ඒක වේදනාව අර්ග වේදනාව මම දන්නේ නැහැ හේවා ඔයාගෙන් මම හත්ය දෙන්නේ ඉතින් ඔයා අර්ගේ දැම්ම මම ආයෙ චුටි කැල්ලක් දාන්න වතුර 10ක් කලෝගේ ඒකද මොකද කියන්නේ
ලැජ්ජාව ගෑවිලා නහර ගෙව පෙන්න මේ නහර කපලා තින්නේ ඈ කවන්නේ කවන්නේ ගේමද කවන්නේ ගේප නෑනේ කමන්නේ ඊනඩුව දායන් ආදරේ Yo guys ඉතින් subscribe කරලා නැති කට්ටිය subscribe කරලා වීඩියෝ like එක දාලා කලින් වීඩියෝ ටික බලමු නැති කට්ටිය ඉන්නවා නම් බලලා ඉතින් දෙයා එකෙන් හොපෙමු let's go Yo guys ඉතින් මෙන්න බඩු ටික මෙයා ඉතින් මෙන්න ඉන්න මේ තියෙන මෙයා හදන සපත් දෙක මේ තියෙන ඇඳුම යෝ වැව වයින් කර කොදි දුසියෙන් දෙටෙන්නකො කොණ්ඩේ දැම්මම ලස්සනයි අපි මෙහෙම දැම්මම යෝ සතුටින් කියන්නේ මෙයා මතකනේ දා මට මේ වතුර නාවලා ගත්ත ආතල් එක ලස්සනට සුදු නෝන කැලේ නාවේ මොකෝ තාම පරක්කු රම්පට රපට රසට කැකිරි බලන ගාලු මනාලි කඳු සැපට අපිට පාන කොමල උඩරට මාලි ඉංග හැඩට වැඩට ආවට මල් රුහුණු කුමාරී සිරිලකට සිරියගෙන නුවර සිරිරන්දෝලි හෙලෝ මගේ අත්තරන් යාළුවනේ හිතමත් වෙලට කිරිලි ජානුඹ මත් තෙමන හින නිසා අමුතුම හැඩ යනුබේ එන්න තාලට හිතමත් වෙලට කිරිලි ජානුඹ මත් තෙමන හින නිසා අමුතුම හැඩ යනුබේ බය වුණාද ඔයාලා කලින් දැක්ක අපේ මේ ඔයා ලස්සන්ට ඇඳ අද ගන්න දෙය තමයි පට්ටම ලස්සනයි ඒක බීලා නේද ඔය දන්නා ඊළඟ අවුලක් නැහැ ඉතින් ලස්සනයිනේ ආයි අපේ channel එකෙන් ජීවිතේට challenge ලොක් ආ නෑ එහෙමනේ ආයි challenge ලොක් එමය ආයි ඉතින් මම කරපු එක මෙයාට ආයි මට කරන්න බෑ හරි එහෙම අපේ channel එකෙන් ආයි මේ challenge දානවා අනිවාර්යෙන් දානවා ඉතින් රිටර්න් එක දෙනවා මෙයාට මම කවුරු සිනා වෙන්න එපා මේක challenge එකක් කියන්නේ ඩෙයා එකක් දුන්නා මේක බාර ගන්න ඕනේ ඒකයි මෙයා කරේ නැත්තම් ජීවිතේට එහෙම කරන්නේ නැහැ hina වෙලා කමෙන්ට් දාන්න එපා දන්නවනේ මේ සුපිරි කට්ටයක් තියෙනවා මොකද ඒ වගේ challenge එකක් දීලා මට දුන්නා මම කොහොමද කරන්නේ වීඩියෝ එක නතර කරා මම නම් ඒ වගේ එකක් කරන්නේ නැහැ ජීවිතේට කොහොම ඒ වගේ හැකියාවක් තියෙනවා කියන්නේ අනිහෙට අඬවන්න දෙපා පාසි මම මේ ඉස්කෝලේ ඩ්‍රාමා කරන්නේ ඒ හැකියාවක් තියෙන තවත් ලොග් එකකින් හම්බෙන්න චැලෙන්ජ් එකකින් තව නෑ චැලෙන්ජ් ඊට එකකින් කලින් හම්බෙන්න ඊට කලින් මේ එනවා ඔව් මේ එහෙනම් බයි